අද අපි ආවා ෂැන්හයි වල ඩිස්නිලන්ඩ් එක බලන්න. මේක ඕපන් කරන්නේ උදේ 8:00ට. දැන් 8:20 විතර ඇති. දැන්ටමත් ගොඩාක් සෙනග ඉන්නවා. ඩිස්නිලන්ඩ් එක බලන්න ඇවිල්ලා. අපිත් තාම ඇවිදගෙන යන ගම. අද අපිත් එක්ක ඉන්නවා තව 6 දෙනෙක්. කවිෂ, මායෂා, රාජිත, රාඩුල්, ඒ වගේම තව අලුත් දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එක දිගටම බලන්න. එතකොට ඔයාලටත් පුළුවන් ෂැන්හයි ඩිස්නිලන්ඩ් කොයි වගේද? අනිත් ඩිස්නිලන්ඩ් වලට වඩා මේකේ තියෙන වෙනස්කම් මොනවද කියලා දැනගන්න. I'm so excited to go there. Excited to the hell. Man, ඉතින් ගයිඩ් කරන්න එපා. Yeah, it's great. යෝ මොන මගුවද කීදනා. ඇවිදිනවා පැයක් විතර දැන් මේ. Very excited. අපි ලොකු වටයක් ආවා. මේක කෙලින්ම නෙමෙයි යන්න තියෙන සිග්සැග් වගේ. අපි මුලින් අර වටේන් ආවා. ඊට පස්සේ මේ පේන ලයින් එක දිගේ ආවා. දැන් අපි මේ මැද ලයින් එක දිගේ යනවා. ඊට පස්සේ අර කොනටම ගිහලා අපි ආයේ මේ කොනේ ලයින් එක දිගේ යන්න ඕනේ. සෙනග ගොඩයි. අද වීක් ඩේ එක. අද ටියුස්ඩේ මම හිතන්නේ. ඒත් සෙනග බාන ගොඩාක් සෙනග. වීකෙන්ඩ්ස් වල මේක ගොඩාක් පිළිලා කියලා තමයි කියන්නේ. ඒ නිසාම තමයි අපි වීකෙන්ඩ් එකක් ගන්න නැතුව වීක් ඩේ එකක ටිකට්ස් බුක් කළේ. අපි දැන් එන්ට්‍රන්ස් එක ළඟම ඉන්නේ. අපි රෑ භාගයක් විතර ඇවිද්දා. සිකියුරිටි චෙක් එකේදී අපි අතරම දවල්ට කන්න කියලා ගෙනාවා කප් නූඩල්ස්, එතකොට පොඩි රයිස් වගේ ඒවා. ඒ ටික ගත්තා. ඒවා ලොක් එකකට දැම්මා. ලොක් එකකට දාලා ඉංගලු කිව්වා යනකොට ගන්න කියලා. අතරින් තමයි අපිට අද කන්න වෙන්නේ. අපි දැන් එන්ට වුණා. දැන් වෙලාව 9:00යි. 6ක් විතර ගියා. ඕ ඒක තේරුණෙත් නැහැ. වෙලාව යනවා ඇවිද්ද ගොඩක් වෙලා. ඊට පස්සේ අපිට ආයේ කැම්ප් ගෙනියන එක ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ අපේ ටිකට්ස් වල එතන අපිට QR එකක් ස්කෑන් කරලා එහෙම ඇඩ් කරලා එතන පොඩි වෙලාවක් ගියා. ඩිස්නිලන්ඩ් යන හිතන් ඉන්න කෙනෙක් නම් මතක තියාගන්න ඩිස්නිලන්ඩ් එක ඇතුළට ලොකු කෑම ජාති ගෙනියන්න බෑ. ඒ කියන්නේ නූඩල්ස්, රයිස් වගේ දේවල්. එතකොට බිස්කට්, ස්නැක්ස්, ඩ්‍රින්ක්ස් වගේ දේවල් නම් ගෙනියන්න පුළුවන්. අනිත් එක තමයි ඩිස්නිලන්ඩ් එකට ඇතුල් වෙන වෙලාවෙ ඉඳන් ඔයගොල්ලෝ දැක්ක වගේ පොඩි පොඩි ෂෝස් තැන් වල තියෙනවා. ඒ වගේ ෂෝස් බලන්න ඔයගොල්ලන්ගේ ටයිම් එක ගොඩාක් නාස්ති කරන්න එපා. මොකද ඇතුලේ ගොඩාක් රයිඩ්ස් තියෙනවා. ඒ වගේම ඒ රයිඩ්ස් වල ලොකු පෝලිමක් තියෙනවා. අපි දැන් ෆොටෝස් ගත්තා. ඩිස්නි කාසල් එක ඉස්සරහා තනි ෆොටෝස් ගත්තා. ගෲප් ෆොටෝස් ගත්තා. ඒවා අරගෙන දැන් අපි බලමු මැප් එකේ විදිහට Pirates of the Caribbean එකේ තමයි වේටිංగ్ ටයිම් එක අඩු. ඒක ළඟත් තියෙන්නේ. ඒ නිසා අපි මුලින්ම මේකට යනවා දැන්. Pirates of the Caribbean රයිඩ් එකට. දැන් එන්ටර් වෙන්න යන්නේ Pirates of the Caribbean එකට. waiting time 55 minutes. 55 minutes. ඒ කියන්නේ පැයක්. මම මෙතන වතුරේකට කට්ටිය කාසි දාලා. දාන්නේ මොනවද දන්නවද? ඔබ කාස් දැම්මම කියනවා. මොකද්ද වෙන්නේ? ආශ්‍රය. කපල් වලට දීර්ඝාංශ පදන් ඉසුරුපුරි මෙමුණ ගාවට ගිහිල්ලා අර කාසි දානවා. කාසි දානවා. අර අශ්‍රය සහ මූණ තියෙන්නේ. කවිෂ දන්න දේවල්. කවිෂ දැම්මනේ කාසි. කවිෂ කාසිය දැම්මා. ඉතින් ආසිය නම් කවිෂ තමයි. ශෙහානි දෙක දැම්මනේ. තාම යන්න බැරි වුණා. තවද යන්නේ? ඉතියාද නම් කවි දන්නේ. අපි දන්නේ දවුල නැ ගණන් වගේ දා පොඩ්ඩක් කවුරු. ඒ ගණන්ස. අපි ඉතිහාසය දන්නේ නැනේ. ගණන් මඩ මේ දැන් අපි රයිඩ් එක යන ලෑස්තිලා ඉන්නේ. කලින් රයිඩ් එකේ ගිය කට්ටිය මෙන්න මේ බෝට් එකකින් ඇවිල්ලා දැන් බහිනවා. ඊට පස්සේ අපි ඒකට නැගලා රයිඩ් එක පටන් ගන්නයි හදන්නේ.
承诺的宝藏就在这里。闭嘴！宝藏不在这里。大家放心，全抢戴维宙斯的宝藏，看船长怎么修理你们！ Blackpearl 船长，奋战！谁也偷不走我的宝藏！船长，说，你的宝藏被这个没人夺走了！你们告诉这个 Spider， 想要我的宝藏，就得和我决一死战！准备！ Jangan semua dia. රයිඩ් එක ඉවර වෙලා එළියට එනකොටම පොඩි ෂොප් එකක් තියෙනවා. ඒක ඉතින් එක එක විදිහේ බඩු තියෙනවා. කඩු, නැව්, ඒ වගේ ඒවා. අපිට කැමති නම් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවා ටිකක් ගණන්. අපි Pirates of the Caribbean එක රයිඩ් එකට ගිහිල්ලා ඉවරයි. දැන් අපි යන්න හදන්නේ Soaring over the horizon. අපි Soaring over the horizon. Soaring over the horizon. ඒකත් රයිඩ් එකක්. අපි ඒකෙදි හම්බෙමු. Soaring over the horizon කියන මේ රයිඩ් එකේදී කරන්නේ ලෝකෙ වටේ තියෙන ප්‍රසිද්ධ අපි දන්න කියන තැන් අපිට පෙන්වන්න එක්කන් යන එක. මේකෙදි කරන්නේ අපිව නිකන් රෝ එකක වගේ වාඩි කරවලා ස්ක්‍රීන් එකක් ඇතුළට දානවා වගේ එකක් තමයි කරන්නේ. මේ ස්ක්‍රීන් එක කර්ව් ස්ක්‍රීන් එකක්. ඒතර අපිට පේන්නේ අපි ඇත්තට මේ තැන් වලට යනවා වගේ 3D image එකක් තමයි අපිට දෙන්නේ. ඉතින් අපි මේ රයිඩ් එක කොහොම එකක්ද කියලා දැනගෙන හිටියේ නෑනේ. ඉතින් ඒගොල්ලෝ අපිව ඇතුළට යනකොටම අපේ පුටු යට තියෙන පොඩි පොකට් එකක් වගේ එකක්. ඒ පොකට් එක ඇතුළට අපේ ෆෝන්ස්, ඇතුළට කැමරාස් වගේව දාන්න කිව්වා. ඉතින් මේ අපි දාලා තියෙන වීඩියෝ එක අපිත් එක්ක ආව ඩොක්ස් කියන අපේ යාළුවා කරපු වීඩියෝ ෆෝන් එකෙන් කරපු වීඩියෝ එකක් තමයි දාලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ක්ලියර් මදි ඇති.
මේ රයිඩ් එකේ තියෙන අනිත් විශේෂත්වය තමයි අපි මේ යන තැන්වල ඇත්තටම සරවුන්ඩින් එකේ තියෙන දේවල් අපිට දැනෙනවා. ඒ කියන්නේ අපි හයියෙන් යද්දී අපිට කුලඟ දැනෙනවා. අපිට සීතලක් දැනෙනවා වතුර ගාවින් යද්දී, මල් ගාවින් යද්දී සුවඳ දැනෙනවා. ඒ වගේ එන්වයරන්මන්ට් එකක් තමයි මේ රයිඩ් එකේ හදලා තියෙන්නේ. Dogs. Can you take the vehicles also? I already did. I have taken in between, but it's not that easy. How is it? Good. We travel all around the world. අපි දැන් අපේ next ride එකට ඇවිල්ලා ඉන්නේ. ඒක Roaring Rapids. අපි දැන් එතන queue එකේ ඉන්නේ. මේක අපිට තියෙනවා waiting minutes තියෙනවා 75 minutes. ඒ එතන 75 මිනිත් ඉන්න ඕනේ නැහැ. කලින් එකෙත් අපිට තිබ්බා 90 minutes තිබ්බා. ඒත් අපි එක්ස්ට්‍රා ඉන්න ඕනේ නැහැ. ටයිම් වගේ ගියා. ඉතින් ඒනට හිටන් ඉන්න ඕනේ. කොහොමත් මේ රයිඩ්ස් වල හැම වෙලේම සෙනග ඉන්නවා. ඉතින් අපි ටක් ගාලා ඒ තැන් වලට ගිහිල්ලා ඔක්කොම කවර් කරන්න තමයි try කරන්නේ. ගන්න පේනනේ වතුර ස්ප්‍රේ කරනවා. ඒක හරිම සනීපයි. තෙමෙන්නේ නැහැ ලොකුවට. ඒත් මාර සනීපයි. මොකද ටිකක් රස්නේ. මේක නම් වතුර වැටෙනවා. මේ ගොඩක් කියන්නේ මීටර් 10න් 10ට වගේ එහෙම කෑන්ස් වගේ තියෙනවා වතුර වැටෙන. ඒක හරිම සනීපයි. මේ රයිඩ් එකේ කට්ටිය කියනවා අපිට තෙමෙනවා කියලා. දන්නේ නැහැ අපිට පිටිපස්සේ මේ කට්ටියම රේන් කෝට්ස් අරන් ඇවිල්ලා තියෙනවා තෙමෙන නිසා. අපි ගාව මොකුත් දෙමයක් නැහැ. දැන් නම් තෙමුණත් කමන්නේ නැහැ. තරම් රස්නේ. දැන් අපි දන්නේ දැන් මොකද්ද ඇතුලේ වෙන්නේ කියලා. හැබැයි තෙමෙනවා කියලා නම් දන්නවා. දැන් ගිහිල්ලා අපි තෙමිලෙමු එන. Yeah. You have to talk about Disneyland. No, I don't know anything about this ride. He is afraid of water. He has He rabies. doesn't know anything about Disney princess, like anything. So I was You telling should him teach him, stories huh? about all those Disney princess, like Snow White, Cinderella. සෝරින් රැපිඩ් කියන එක බෝට් රයිඩ් එකක්. ඔය ඔයගොල්ලෝ දැක්ක බෝට්ස් වල ඒගොල්ලෝ අපිව වටයක් එක්කන් යනවා. ඉතින් ඒකේ හයියෙන් යන තැන් තියෙනවා, හිමින් යන තැන් තියෙනවා, කඳු නගිනවා වගේ පල්ලම් බහිනවා වගේ පොඩි තැන් තියෙනවා. ඉතින් ඒ වගේ සමහර තැන්වල අපිව තෙමෙනවා. එම ලොකුවට තෙමෙන්නේ නැහැ. ඒත් ඉතින් පොඩ්ඩක් වතුර විසි වෙනවා. ඒ වගේම තව තැනකදී අපිව ඩයිනෝසරස් කෙනෙක්ගේ ගුහාවකට වගේ එක්කන් යනවා.
ඒකේ ඩයිනෝසරස් කෙනෙක් පේන්නේ ඉන්නවා. ඒත් වීඩියෝ එකට පේන්නේ නෑ මොකද වටේම කළුවර නිසා. You can swing. Then that's it. 坐好。 ඔන්න දැන් තමයි මේ දැන් තමයි පටන් ගන්න බඩු. අනේ ඔව් දැන් උඩට යන්නේ පිටිපස්ස ගන්නයි 请大家坐好，并保持安全带紧扣。 ඒ උඩට ගිහින් ගොඩක් හරියට මේ ඔක්කොමත් හරි මම තමයි පිටිපස්සට යන්නේ. things like that අන්න කිව්වේ කවුද අපි What? big dinosaur we made it යන්නේ. ඒ වා හොඳටම දෙමිලා. ඉතින් මේ පැත්තේ තමයි වලසයි ඉතින් අපි දෙන්න ඕපන් තැනකට ගිහින් මේ වතුර අස්සද ඒ රයිඩ් එක ඉවර වෙලා ඊට පස්සේ අපි දවල්ට ලන්ච් ගන්න යන්නයි හැදුවේ. හැබැයි යන අතර මගදී අපිට පැරට් එක සෙට් වුණා. අපි පැරට් එක දවල් බලන්න නෙමෙයි හිටියේ. හවස 4 පැරට් එක බලන්න තමයි අපි හැදුවේ. හැබැයි අපි යන අතරමගේ අපි දවල් පැරට් එකත් හම්බෙච්ච නිසා අපි ඒකත් බලාගෙන ගියා. මොකද දවල් පැරට් එකයි හවස පැරට් එකේ පොඩි වෙනස්කම් දෙකක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි හම්බෙච්ච chance එකෙන් මේ පැරට් එකත් බලන්න කියලා හිතුවා. දැන් අපි යන්න හදන්නේ ඩිස්නිලන්ඩ් එකේ තියෙන ෆාස්ට්ම රයිඩ් එකට. මේක ට්‍රෝන් එක. ට්‍රෝන් මූවි එක ඔයගොල්ලෝ බලලා තියෙනවද දන්නේ නැහැ. මේකේ අපිට යන්න තියෙන්නේ බයික් එකක් වගේ එකක ඉඳගෙන. මේ රයිඩ් එක මාර ෆාස්ට් යනවා. හැබැයි පොඩි තප්පර ගානේ මුළු රයිඩ් එකම තියෙන්නේ. මේ රයිඩ් එක දැන් ඔයගලන්ට පේන ඇතුලෙන් වගේම එළියෙනුත් ට්‍රැක් එකේ යනවා. ඉතින් මේ වෙලාවේ ඇස්සරන් ඉන්න නම් හරිම අමාරුයි. ගිය ගොඩක් අය කිව්වේ කවුරුත් ඇස්සරන් හිටියේ නෑ කියලා. ඉතින් අපි try කළා කොහොම හරි රයිඩ් එකේදී ඇස්සරන් ඉන්නවා කියලා. හැබැයි ඇස්සරන් ඉන්න අමාරුයි. ඒත් අපි හැමෝම ඇතුලේ රයිඩ් එකේ ආදෙන් පොඩි වෙලාවකදී එළියේ රයිඩ් එක යන පොඩි වෙලාවකදී ඇස් අරගෙන හිටියා. ඇතුලෙන් යන රයිඩ් එක මාර ලස්සනයි. හැබැයි එළියෙන් යන රයිඩ් එක මාර විදිහට බය හිතෙනවා.
ඒ මම නම් කොහම හරි බං තප්පර 50ක් කැස්ට් එක අරන් ඉන්නේ තප්පර 49ක් වහගෙන හිටියේ. I was screaming and then again I stopped my voice for some time. Yeah, in one time I felt like a bomb. Yeah, it's the same place that we were like. Yeah, dizziness. My blood circulation goes from top to bottom in rocks like this. I can go again. Huh? I am not afraid. I can go. You can go again? No, I am not going. I am not going. But we have been twice above this. We can't go. Because this ends soon, no? Like, we don't have much time to get We're afraid. But I am not going this one again. ඒ කියන්නේ මට මං කොහම හරි මට Photos, see there. Let's go. You see my? Hey, in my one, we both are close in the eyes, yeah. ඩිස්නිලන්ඩ් එකේ ගොඩක් රයිඩ්ස් වලදී රයිඩ් එක අතරමඟදී ඒගොල්ලෝ එක තැනකදී අපේ ෆොටෝස් කැප්චර් කරනවා. ඊට පස්සේ රයිඩ් එක ඉවරලා ආවට පස්සේ ඒගොල්ලෝ ස්ක්‍රීන් එකක ඒ ෆොටෝස් ඩිස්ප්ලේ කරනවා. එතකොට අපිට ඕනේ නම් සල්ලි දීලා ඒ ෆොටෝස් ගන්න පුළුවන්. Excitement. ඩ්‍රෝන් එකත් ගිහිල්ලා ලන්ච් එකත් අරගෙන අපි ආව හවස පැරඩ් එක බලන්න. ඊට පස්සේ අපි ආවේ ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් බලන්න. අර මේස් එක. අර මෙහෙම යන්නේ ගස් අස්සෙන්. හැරි පොටර් එකේ තිබ්බ. 太红了哈！你现在尽量哈，再往这边过来一点点。你看是被水咬了一口，是你咬的吗？是不是你咬的？啊，被警示哈。 අපි දැන් කාසල් එක ඇතුළට යන්න හදන්නේ. මෙතනින් පේනවා මේ ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් එක. අපි මේක ඇතුළේ තමයි ගියේ. ඊළඟට අපි ආවේ සූටෝපියා අයිලන්ඩ් එකට. මේක තමයි ෂැන්හායි ඩිස්නිලන්ඩ් වල අලුතෙන්ම හදපු ඒරියා එක. ඔගොල්ලන්ට ෂැන්හායි ඩිස්නිලන්ඩ් ඇප් එක දැක්කොත් බලා ගන්න පුළුවන් සූටෝපියා එකට මේගොල්ලෝ කොච්චර ලොකු ඒරියා එකක් වෙන් කරලා තියෙනවද කියලා. දැන් මාෂ තමයි අපේ ගයිඩ්. මොකද අපිට මගදී කට්ටියව හැලුණා. වෙන්නද නේ? දැන් ඉන්නේ මාෂයි, කවිෂයි, dogs and me.
අපි සූටෝපියා පොලිස් ස්ටේෂන් එක ඇතුළට ආවා. සූටෝපියා රයිඩ් එකේ තියෙන්නේ ජූඩි නික් මේ දෙන්නත් එක්ක එකතු වෙලා අපිට හොරෙක් අල්ලන රයිඩ් එකක්. ඉතින් ඒ මිෂන් එකට කලින් අපිව මේ ක්ලාස් රූම් එකකට දාලා චීෆ් බෝකෝ අපි දැන් කරන්න යන මිෂන් එක ගැන විස්තර කරන එකක් තමයි කරන්නේ. 那件物品放在脚下，全体坐稳后，拉下安全压杠，出发。 I think now we are going for the ride. He explained the case. 就不下棋啊！所有新进人系好安全带，希望你们对第一次行动充满期待，拯救夏奇阳！哇哈！你们终于来了，他们在里面。好了，等我们信号，行动！别动，警察！裸体冥想课要开始啦！开灯！真的是叫裸体冥想课呀！好，再试试。那得洗洗眼睛。新来的，抓住他！快别沿路逃走了！快上缆车！开警车上去吧，太危险了吧！没事儿吧？你们瞧。 该找支援了。好的，加油，闪电！轮到你们了，上！不够。 Finish. 你们拯救了夏奇阳。 සූටෝපියා අයිලන්ඩ් එක වටේම ඇවිදලා ඉවර වෙලා අපි ආව ෆයර්වර්ක්ස් බලන්න. ෂැන්හයි ඩිස්නිලන්ඩ් එකේ ෆයර්වර්ක්ස් ෂෝස් වෙලාවල් දෙකකට යනවා. එකක් රෑ 7ට එකක් රෑ 9ට. අපිට ටයිම් තිබ්බ නිසා අපි රෑ 7 ෆයර්වර්ක් ෂෝ එක බලන්න ආවා. ඕගොල්ලෝ ඩිස්නිලන්ඩ් යන හිතන් ඉන්න කෙනෙක් නම් මේ ෆයර්වර්ක් ෂෝ එක බලන්න නම් අමතක කරන්න එපා.
ඒ වගේම මේක හොඳ තැනකින්නම් බලන්නත් අමතක කරන්න එපා. මොකද මේ ෆයර්වර්ක්ස් අපි කාසල් එකට ඉස්සරහා කෙලින්ම ඉඳන් බැලුවේ නැත්නම් ඒකේ හරිම ලස්සන පේන්නේ නැහැ.